ඉතින් මම ගියා රාවණගේ කාලයට. මෙන්න රාවණ සීතව නේද මේ අරගෙන එන්නේ. ලංකාවේ රමණීය අශෝක වනයේ ඔහු ඇයට සුරක්ෂිත ස්ථානයක් සලසලා දුන්නා. එහෙත් සීතාවගේ සිත දුර අයෝධ්‍යාවේ ඉන්න රාමායනා වෙතම වුණා. ලොකු කාලයක් ගියේ නැහැ. යුද්ධයකට පන්සලසුණා. රාමායන මුහුද අසල හිඳ එක හඬකින් ප්‍රාර්ථනාවක් කළා. ඒ සීතාව නැවත මට ලැබේවා කියලා. හනුමන් සහ ඔහුගේ හමුදාව සමග මුහුද මත පාලමක් ගොඩනගා සීතාව වෙත ගමන් කළා. ඔවුන්ගේ විශ්වාසය ඔවුන්ගේ බලය වුණා. ලංකාවේ අහස එහි ගිනි චාලාවලින් පිරුණා. රාවණ සුවිශේෂී රථයෙන් ගිනි වලින් සහ මිනිස් බලයෙන් සන්නද්ධ වුණා. රාමායනයේ දේව අවිද දිදුළුණා. යුද්ධය ආරම්භ වුණා. අවසානයේ ආලෝකය අඳුර ජය ගනු ලැබුවා.